අස්සලාමුඅලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මදීනා හිජරතය පළමුවන කොටස. අල්ලාහ්ගේ මාර්ගයේ තමා සතු ධනය සියල්ල අතර ස්ථානයද වෙනස් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ගමන් කිරීම හිජරතයේ පවසයි. ධර්මයේ ආගමේ මූලික අංගයයි. හිජරතෙන් තමාගේ පව්වලට සමාව දෙන ලෙසද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමා පැවසුවේය. විශාල සංඛ්‍යාවක මුහාජිරින් වරුන් හිජරතයට තමා සතු සියල සම්පත් ධනයද සියල්ල අතහැර ගියේය. මුහාජිරින් වරුන් ලෙස හඳුන්වන්නේ මක්කාවේ සිට මදීනාවට හිජරත් ගිය අයයි. මදීනාවේ හිජරතට යාම නම් විශේෂිත සිදුවීමක් ලෙස අවස්ථාවක් ලෙස හඳුන්විය හැකිය. හිජරත් නොයෑමෙන් සිටින විට ඔහු සමග පුද්ගල සම්බන්ධතාවයන් බිඳ වැටේ. වල්ලසීන ආමනු වලම් යුහාජිරු මාල ලතුම් මින් වලායතිහිම් මින් ෂයිඉන් හත්තා යුහාජිරු. හිජරතිය කරන තෙක් ඔහුගේ පරම්පරාව ක්‍රියාත්මක නොවේ. හිජරත් ගමන සතුටින් වින්දනයෙන් යන ගමනක් නොවේ. එය ඉතාමත් අභියෝගගත ගමනකි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට හා මුස්ලිම් වරුන්ට හිජරතිය සඳහා අනුමැතිය ලැබුණ විට කවුද පළමුවෙන්ම හිජරතියට ගියේ නම් එය සලමා රලියල්ලාහු අන්හු තුමායි. මොහු මක්සූම් ගෝත්‍රකයෙකි. මෙතුමා තමා පළමුවෙන්ම හිජරතියට ගොස් පළමුවෙන්ම මදීනාව තුළට ඇතුළු වුණේ. මෙතුමාගේ සොහොයුරා අස්වද් ඉබ්නු අබ්දුල් අසද් යන නම යුක්ත පුද්ගලයෙකි. මෙතුමා පසු කාලයකින් බදර් යුද කාලවකවානුවේ මම මෙම මුස්ලිම් වරුන්ගේ බදර් ලිඳ විනාශ කරමියයි දැඩි කෝපීයව බදර් ලිඳ ළඟට ටිකක් එහා පැමිණිය. පසුව හම්සා රලියල්ලාහු අන්හු ඔහුගේ පාදය කැපුවේය. කියනවනම් ඝාතනය කළේය. ග්‍රන්ථවල සඳහන් වන පරිදි කියාමාවේ ප්‍රශ්න කිරීම අවසන් වූයෙන් පසු දකුණු අතට ස්වර්ගය ලැබුණහොත් ඔහු ස්වර්ගය ලෙසද වම් අතට ලැබුණහොත් නිරිය ලෙසද සඳහන් වෙනවා. පළමුවෙන්ම ස්වර්ගය තුළට ඇතුළු වන්නේ පළමුවෙන් දකුණු අතට ලැබෙන්නේ සලමා රලියල්ලාහු අන්හු තුමාටද, පළමුවෙන්ම නිරිය තුළට ඇතුළු වන්නේ පළමුවෙන්ම වම් අතට ලැබෙන්නේ සලමා රලියල්ලාහු අන්හු තුමාගේ සොහොයුරා වන අස්වද් ඉබ්නු අබ්දුල් අසද් තුමාටද වේ. හිජරතය ආරම්භයේදී පළමුවෙන් හිජරතයට ගිය අයගෙන් ප්‍රධාන පුද්ගලයා ලෙස ඇස් දෙකම අන්ධ වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබ්බුනුත්තම් රලියල්ලාහු අන්හු තුමායි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට ටික කාලයක් මදීනාවේ මුඅද්දින් ලෙස සිටපු පුද්ගලයෙකි. ඇස් දෙකම අන්ධ වුණද ඇස් දෙකම තියෙන පෙනෙන අයට වඩා මෙතුමාගේ කාර්යයන් විශේෂිතයි. මොවුන් සියලු දෙනා ආරම්භක හිජරත් ගිය අයයි. තවද පළමුවෙන්ම ගිය පුද්ගලයෙකු නම් සාලිම් රලියල්ලාහු අන්හු. සාලිම් මවුලා අබී කුලෛෆා ලෙස ඔහු අමතයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මදීනාවට යාමට පෙර ඔහු මදීනාවට ගොස් මදීනාවේ සිටින මුස්ලිම් වරුන්ට සලාතිය මෙහෙයවීමට ඉමාම් ලෙස කටයුතු කළහ. මොවුන් සියලු දෙනා ආරම්භයේම හිජරත් ගිය අයයි. අස්සාබිකූන අව්වලූන මිනල් මුහාජිරීන් ලෙස කුර්ආනයේ සඳහන් වෙනවා. පළමුවෙන්ම හිජරතයට ගිය අයයි. මොවුන් තුළ ඇති විශේෂිතයන් සහාබාවරුන්ගෙන් වෙනත් කාහටත් නැත. පසුපස ගිය අය ඇතැම් විට විශේෂ නම එහෙත් විශිෂ්ටයි. ඉන්පසු පසුපස ගිය උමර් රලියල්ලාහු අන්හු තුමාගේ හිජරතයද ශ්‍රේෂ්ඨයි. ගමෙන් යාමටද ඉඩ දුන්නේ නැත කාෆිර්වරුන්. ගමේ සිටීමටද ඉඩ දුන්නේ නැත කාෆිර්වරුන්. කවුද අය මදීනාවට යෑම ආරංචි වූයෙන් පසු පහර දීම, බඩු සොරකම් කිරීම අපි ඉඩ දෙන්නයි කාෆිර්වරු ක්‍රියා කළහ. එබැවින් සැඟවී තමා සියලු දෙනා හිජරතයට ගියේ. මෙම සැඟවී යාම උමර් රලියල්ලාහු අන්හු තුමා කරාවිද? උමර් රලියල්ලාහු අන්හු තුමා කෙලින්ම කවුබාවට ගොස් සියලු දෙනාටම මා යන බව
ඉදිරිපත් කර පවසා ගියේය. ඔයාලට පුළුවන් දේ කරන්න. මම හිජ්රතට යනවා යයි සියලු දෙනාට ශබ්ද නගා පැවසුවේය. මුහාජිර් ඉලල් මදීනා. මම මදීනාවට හිජ්රත් යමි. මන් අරාද අන් තෆ්නී ලහුම්මු. කවුද තමාගේ පුතාව අතහරින්න සූදානම් වන්නේ? හල් යත්තබිඋන වරා හාදල් වාදි. මාව මුණ ගැසෙන්න. උමර් රලියල්ලාහු අන්හු තුමා මෙලෙස පවසා හිජ්රත් ගිය බව අලි රලියල්ලාහු අන්හු තුමා සඳහන් කරයි. අලි රලියල්ලාහු අන්හු තුමා පමණයි මේ සිදුවීම සඳහන් කර තිබෙන්නේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අල්ලා හිජ්රතයට අනුමැතිය ලබා දිය. මධ්‍යහන වේලාවේ ලොහර් සලාතයට පසුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අබූබකර් රලියල්ලාහු අන්හු තුමාගේ නිවස වෙත ගියේය. සාමාන්‍යයෙන් නබිතුමා මධ්‍යහන වේලාවේ නබි කාගේ නිවස් වලටත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නොයයි. එහෙත් එම වේලාවේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අබූබකර් රලියල්ලාහු අන්හු තුමාගේ නිවසට ගියේය. එවිට සමෝම හිජ්රතයට ගොස් තිබුණි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ගොස් අපි යමු, අල්ලාහ් අපට අවසරය ලබා දී තිබෙනවා, සූදානම් වෙන්න මෙලෙස නබි කී පසු අබූබකර් රලියල්ලාහු අන්හු තුමා දැඩි ලෙස ඇඬුවේය. දුකට ඇඬුවේ නැත, සතුටට ඇඬුවේය. මක්කාවේ සිට මදීනාවට දින 14ක ගමනක් රාත්‍රී දවල් නොමැතිව සමදා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග සිටිය යුතු බව නිසා අබූබකර් රලියල්ලාහු අන්හු තුමා සතුටට ඇඬුවේය. එවිට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය කුඩා දැරියක්. එවිට ආයිෂා රලියල්ලාහු අන්හා මෙලෙස පවසනවා: එක් පුද්ගලයෙකු සතුටද දැඩි ලෙස අඩන බව මම එදා මගේ පියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග යන විට දැක්කෙමි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හිජ්රතයට යාමට පෙර දවස් 2-3ක් හිජ්රත් යාමෙන් සමදා හීන දකි. ඒ රට ඉඳි පිටින තැනක්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සම්පූර්ණ පෙර සූදානමින් හිජ්රතයට සූදානම්ව සිටියහ. මක්කා සතරංගේ තීරණ ගැනීම සංගමය දාරුල් දම්ආ යයි අමතයි. මෙම සංගමයට සියලු දෙනා එකතු විය. ටික දෙනෙක් හිජ්රත් කිය බව ඔවුන් දැන සිටියා. මේ ගැන විමසී කලබල වුණා. උපන් භූමිය ධර්මය වෙනුවෙන් කවුරු හරි වෙනස් කරනවාදයයි කලබල විය. ඉන්පසු ඔවුන් තීරණ ගත්තා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව ඝාතනය කිරීමට. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව ඝාතනය කිරීමට තීරණ ගත්තේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිවස වට කර ශ්‍රේෂ්ඨ වීරයන්, කඳු සටන් කරන්නා වීරයන්, යුදයන්හි ශ්‍රේෂ්ඨ පාලකයන් 40 දෙනෙකු විසින් වට කර සිටියහ. මෙම 40 දෙනාගේ මාතින් බියංකාර කඩුවක්ද ලබා දුන්නේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිවස වට කර සිටින විට තමා නබිතුමා එළියට යා යුත්තේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා යන විට එම 40 දෙනාම නොපෙනිය යුතු බව අල්ලාහ් තීරණ ගත්තේය. මේ අන්ධ කිරීම අල්ලාහට මහඟු දෙයක් නොවේ. උදයම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ස්ථානයේ කවුරු හරි සිටිය යුතුයි නබිතුමාගේ ස්ථානයේ අලි රලියල්ලාහු අන්හු තුමා නිදා ගන්නා ලෙස පැවසුවේය. අලි රලියල්ලාහු අන්හු ඔබතුමා යන්න ලෙස නබිතුමාට පවසා ධෛර්යයෙන් නිදාගත්තේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අලි රලියල්ලාහු අන්හු තුමාට ඔබ ජනතාවට ලබා දී යුතු බඩු ටික දී මදීනාවට පැමිණෙන්න ලෙස අලි රලියල්ලාහු අන්හුට නිදා ගන්නා ලෙස පවසා පිටත් වුණේය. පසු දවස එක් පුද්ගලයෙකු අලි රලියල්ලාහු අන්හු තුමාගෙන් මෙලෙස විමසුවා: නබිතුමා පැමිණෙන් පසුවද ඔබ නිතරම නිදාගත්තේ? ඔබට සිතට බියක් ඇති වුණේ නැද්ද? ඔබව ඝාතනය කිරීමට සතරන් එළියේ කඩුව තබා සිටින විට ඔබ කෙලෙසද නිදාගත්තේ? එයට අලි රලියල්ලාහු අන්හු තුමා මම සාමකාමීව නිදාගත්තා. ඇයි මා පියවිය යුත්තේ? නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මා හෙට සියලු කාර්යයන් අවසන් කර මා පසුව පැමිණෙන්න බව පැවසුවෙන් පසුවද මා කුමකටද විය යුත්තේ? තවද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මාහට මෙලෙසද පැවසුවා: ලා යෂර් ඉලයික ෂයිअන් තක්අරන්නහු. ඔබ වෛරය කරන සිතට අකමැති
කිසිවක් සිදු නොවේ. මෙයින් මා කුමකටද බිය විය යුත්තේ යයි අලී රලියල්ලාහු අන්හුතුමා පිළිතුරු දුන්හ. ඉන්පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එළියට පැමිණිය. සතරංගියස් අන්ධ විය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා යන විට එම කඩුව තබා සිටපු සතරන් මැදි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මිය නොමැතිව ගියේය. කාටත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පෙනුනේ නැත. ෆාමා අබිසාරුහුම් අල්ලාහ් තීන්දුව ගත්තහොත් කාගේ අසත් අන්ධ කළ හැක. අබූබකර් රලියල්ලාහු අන්හු ගමනට ඔටුවන් දෙදෙනෙක් සූදානම් කර තිබුණි. ගම අවසාන්තර ප්‍රදේශයේ සූදානම් කර තිබුණි. අබ්දුල්ලා ඉබ්නු උරයිකිත් තුමා සමග සිටියේය. පාරවල් මාර්ග හොඳට අධ්‍යයනය කරන ලද පුද්ගලයෙකි. ඔහු අද සූදානම්ව සිටියා. තවත් කෙනෙකුද සිටියා ආමිර ඉබ්නු සුගෛර් රලියල්ලාහු අන්හු තුමා. අබූබකර් රලියල්ලාහු අන්හු තුමාගේ සේවකයා. හිජ්රතයට 4 දිනම සූදානම්ව සිටියා. මෙම 4 දිනම පිටත් විය. අබ්දුල්ලා ඉබ්නු උරයිකිත් ආරක්ෂාකාරීව පරිස්සමින්ව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මදීනාවට කෙටි මාර්ගය පෙන්වුවේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව පරිස්සමින් මදීනාවට එක් කර ගියේ අබ්දුල්ලා ඉබ්නු උරයිකිත් මක්කාවේ සිට මදීනාවට දකුණු දිශාවේද එහෙත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ගියේ උතුරු දිශාවෙනි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හිජ්රතයට යන විට සියලු දේ සූදානම් කර තිබුණි. යන මාර්ගය දකුණ විය යුතුයි. ගියේ උතුරේ. සේවකයා ලෙස ආමිර ඉබ්නු සුගෛර් රලියල්ලාහු අන්හුද මඟ පෙන්වීමට අබ්දුල්ලා ඉබ්නු උරයිකිත් සහයට අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු තුමා වේ. කියනවනම් එක් පවුලක්ම හිජ්රතයට සහභාගී වුණේ නම් එය අබූබකර් රලියල්ලාහු අන්හු තුමාගේ පවුලයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පළමුවෙන්ම ගියේ එක් ගුහාවකටයි. සෞර් කඳු ගුහාවට ගියේය. සෞර් කඳු ගුහාවට පසු ඉතිහාසය අපි ඊළඟ කොටසේදී බලමු. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිත කතාව කෙසේත්ම කතා කළ අවසන් කළ නොහැක. එහෙත් එම ජීවිතය ඇති ආදර්ශවත් කරන මඟ පෙන්වීම අපේ ජීවිතයට ගෙන ජීවත් වීම සෑම මුස්ලිම් වරයෙකුගේම වගකීමකි.